හෙලෝ යාළුවනේ ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ මොබයිල් සෙටින්ස් YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ Pixel Lab එකෙන් thumbnail එකක් හදාගන්න විදිය ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මගේ YouTube channel එකට අලුතෙන් set වෙන කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා set වෙන්න කියලා මතක් කරනවා. අපි යම් වීඩියෝ එකට. හරි යාළුවනේ ඕගොල්ලෝ ඉස්සෙල්ලා මේ විදිහට Pixel Lab එක open කරගත්තට පස්සේ ඕගොල්ලෝ thumbnail එක හදා ගන්න ඕන size එක Pixel Lab එකෙන් හදා ගන්න ඕනේ. ඉතින් ඒකට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඕගොල්ලෝගේ දකුණු පැත්තේ උඩම තියෙන dot තුන මේ විදිහට touch කරගෙන image size කියන option එකට ගිහිල්ලා මෙතන මේ custom කියලා තියෙන option එක YouTube thumbnail කියන එකට දීලා okay කරන්න ඕනේ. okay කරාට පස්සේ ඕගොල්ලෝගේ background එක YouTube thumbnail එකේ size එකට වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේකට image එකක් set කරගන්න එක. ඉතින් ඔයගොල්ලන්ට image එක ඔයගොල්ලෝගේ gallery එකෙන් අරගෙන set කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට gallery එකට යන්න මෙතන ලේසිම විදිය තමයි ඉස්සෙල්ලා වගේම දකුණු පැත්තේ තියෙන dot තුන මේ විදිහට touch කරගෙන උඩම තියෙන option එක මේ විදිහට touch කරලා gallery එකට යන්න. gallery එකට ගියාට පස්සේ යාළුවනේ ඉතින් මම මේ විදිහට image එක select කරලා add කරගත්තා. ඉතින් දැන් ඕගොල්ලන්ට මෙතනට ඕනේ ඕගොල්ලන්ගේ YouTube thumbnail එකට හදා ගන්න ඕනේ text එක add කර ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඕගොල්ලන්ට පුළුවන් Pixel Lab එකෙන් ඕගොල්ලන්ගේ English වචන ටික මෙතන type කරගන්න විතරයි. සිංහල වචන ටික type කරත් සිංහල වචන වලට මේකෙන් font දාගන්න බෑ. ඕගොල්ලන්ට ඒකට වෙනම app එකක් download කරගන්න වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි text එක මේ විදිහට type කරගමු. අපිට ඕන ඔයගොල්ලන්ට ඒකට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ මෙතන උඩ බාර් එකක් තියෙනවා. ඒ බාර් එකේ මේ උඩ තියෙන දන ලකුණ ටච් කරලා උඩින් මේ ටෙස්ට් කියන ඔප්ෂන් එක අරගෙන ඉවර වෙලා වම් පැත්තේ උඩ එනවා පැන්සලක් ලාංඡනයක්. ඔයගොල්ලන්ට ඒ ලාංඡනය ඔබලා ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් එක ටයිප් කරගන්න පුළුවන්. මම මේ විදිහට මට ඕන ටෙක්ස්ට් එක ටයිප් කරගන්නවා. ටයිප් කරලා ඕකේ කරාට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා මේක. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනට ඔයගොල්ලන්ගේ දැන් මේ වචනෙට ෆොන්ට් එකක් දාගන්නත් පුළුවන්, කලර් එක දාගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට ෆොන්ට් එක දාන විදිය කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට දැන් ගන්න තියෙන්නේ මෙතන මේ Pixel Lab එකේ දකුණු පැත්තේ යටම තියෙනවා මේ විදිහට ඔප්ෂන් හතරක්. ඔයගොල්ලන්ට මේ ඔප්ෂන් හතරේ දෙවෙනියට තියෙන ඔප්ෂන් එක, ඒ කියන්නේ මේ ඒ අකුරක් වගේ තියෙන ඔප්ෂන් එකට ගිහිල්ලා පල්ලෙහාට යනකොට යාළුවනේ මෙතන තියෙනවා ෆොන්ට් කියලා ඔප්ෂන් එකක් දීලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ෆොන්ට් කියන එකට ගිහිල්ලා කැමති ෆොන්ට් එකක් ඔයගොල්ලන්ට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මට ගැලපෙන ෆොන්ට් එකක් මේකට ඇඩ් කරලා සිලෙක්ට් කරගන්නවා. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේකට කලර් එකක් ඇඩ් කරගන්න විදිය. ඔයගොල්ලන්ට පුළුවන් මම කිව්වා වගේම දකුණු පැත්තේ පල්ලෙහා තියෙන ඔප්ෂන් එකේ මේ දෙවෙනියට තියෙන ඔප්ෂන් එකේම අපි ෆොන්ට් එක සිලෙක්ට් කරගත්තා වගේම ඊට ටිකක් උඩකට යද්දී කලර් කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට කැමති කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතන කලර් දෙකයි උඩරිම පෙන්වන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතන දකුණු පැත්තේ තියෙන දන ලකුණු ටච් කරලා කැමති කලර් එකක් ඇඩ් කරගන්න. ඉතින් මම මේ විදිහට මට ඕන කලර් එක ඇඩ් කරලා ඕකේ දෙනවා. ඕකේ දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන මම ටයිප් කරපු වචනේ ටෙක්ස්ට් එක ඒ කලර් එකට වෙනවා. ඊට පස්සේ දැන් මේ විදිහට මම ඊටු ටෙක්ස්ට් ටිකත් ඉක්මනට ටයිප් කරගන්න ඕනේ. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට මගේ ඉංග්‍රීසි ටෙක්ස්ට් ටික නම් ටයිප් කරගෙන ඉවරයි. ඉතින් දැන් මට තියෙන්නේ මගේ සිංහල ටෙක්ස්ට් ටික ටයිප් කරගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ Pixel Lab එකේ ෆොන්ට් නැති හින්දා දැන් මම ඒකට වෙනම ඇප් එකක් භාවිත කරනවා. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මම ඒ භාවිත කරන ඇප් එක ගැන. පේන්නේ ඔයගොල්ලන්ට ඒ ඇප් එක මම සිංහල ටෙක්ස්ට් ටයිප් කරන්නේ ඒ ඇප් එකෙන්. ඒ ඇප් එකේ ෆොන්ට් කීපයක්ම දීලා තියෙනවා. ඔයගොල්ලන්ට කැමති ෆොන්ට් එකක් සිලෙක්ට් කරලා සිංහල ටෙක්ස්ට් ටික හදා ගන්න පුළුවන්. ඉතින් දැන් යන් අපි සිංහල ටෙක්ස්ට් ටික හදා ගන්න. ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ ඇප් එක ඕපන් කරගත්තට පස්සේ යාළුවනේ. ඉතින් ඕගොල්ලන්ට මේක කරන්න තියෙන්නේ මේ දෙවෙනියට තියෙන ඔප්ෂන් එක write text
on pictures කියන එක ඇතුළට ගිහිල්ලා ඉවර වෙලා ඕගොල්ලෝගේ මේ උඩින්ම එන ඔප්ෂන් එක ඇතුළට ටයිප් කරන්න යන්න පුළුවන්. ඊට පස්සේ මේ උඩින්ම එනවා ඔප්ෂන් එක add text කියලා. ඕගොල්ලෝ ඒක ඇතුළට ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ app එක අහනවා ඕගොල්ලෝගෙන්. ඔයාලට ඕන ටෙක්ස්ට් එක මොකද්ද සිංහලද ඉංග්‍රීසිද කියලා ඕගොල්ලෝ සිංහල කියලා දීලා ඉවරලා දුන්නාට පස්සේ යාළුවනේ ඕගොල්ලන්ට කැමති ෆොන්ට් එකක් මේකේ තෝරගන්න එනවා. ඉතින් ඕගොල්ලෝ මේකෙන් ඕගොල්ලන්ට YouTube thumbnail එකට ගැලපෙන ෆොන්ට් එකක් තෝරගෙන ඉවරලා සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මට ඕන ෆොන්ට් එක සිලෙක්ට් කරගෙන ඉවර වෙලා ටෙක්ස්ට් එක ටයිප් කරගන්නයි යන්නේ. ඉතින් මම මේ විදිහට ටයිප් කරගන්නවා. මේ විදිහට ටයිප් කරාට පස්සේ යාළුවනේ ඕගොල්ලන්ට මෙතන වම් පැත්තේ උඩ තියෙන හරියම මේ විදිහට දුන්නාට පස්සේ ටෙක්ස්ට් එක මේ විදිහට ටයිප් කරගන්න. ටෙක්ස්ට් එක මේ විදිහට හැදෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ මේ ටෙක්ස්ට් එකට මේ ඇප් එකෙන්ම කලර් එකක් දාගන්න. ඒ වගේ කලර් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට දැන් මේ ෆොන්ට් එක අවුල් කියලා හිතනවා නම් මෙතනින්ම ෆොන්ට් එක වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් දැන් මම මේ ටෙක්ස්ට් එකට කලර් එකක් දාගන්න යන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒකට කරන්න තියෙන්නේ මෙතන මේ උඩ තියෙන උඩ බාර් එකේ තියෙන tools කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතන පළවෙනියටම තියෙනවා ටෙක්ස්ට් කලර් කියලා ඔප්ෂන් එකක්. ඒකට ගිහිල්ලා මේ කලර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඕගොල්ලන්ට කැමති පාටක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට කළු පාට දීලා ඉවර වෙලා සිලෙක්ට් කරලා මෙතනින් බෑක් වෙනවා. බෑක් වුණාට පස්සේ යාළුවනේ මෙතන උඩින් මෙන්න හරිය ඕගොල්ලෝ දුන්නාට පස්සේ ඕගොල්ලෝගේ ඕගොල්ලෝ ටයිප් කරපු ටෙක්ස්ට් එක ගැලරි එකට සේව් වෙනවා. ඉතින් මේ විදිහට අපි දැන් හදාගත්ත ටෙක්ස්ට් එක Pixel Lab එකට සෙට් කරන්න යමු. ඉතින් ඕගොල්ලන්ට ඉස්සෙල්ලම දැන් කරන්න ඕනේ ඇප් එකෙන් බෑක් වෙලා Pixel Lab එකට යන්න. හරි යාළුවනේ දැන් අපි මේ ටයිප් කරගත්ත ටෙක්ස්ට් එක මේ thumbnail එකට ඇඩ් කරගමු. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන එකට මේ උඩ බාර් එකේ තියෙන දාන ලකුණ එකපාරට ටච් කරලා මේ from gallery කියන එකට යන්න. හදා ගන්න ඕනේ. ඕගොල්ලන්ට කැමති විදිහට ඕගොල්ලන්ට ෆ්‍රොන්ට් එක ක්‍රොප් කරලා ගන්න පුළුවන්. මම ඉතින් මේ විදිහට මට ඕන විදිහට ක්‍රොප් කරලා ගන්නවා ටෙක්ස්ට් එක. හරි ඊට පස්සේ දැන් මේකට දැන් ඔයගොල්ලන්ට මෙතනදී කැමති පාටක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම අර ඇප් එකේදී කළු පාට ඇඩ් කරේ ටෙක්ස්ට් එකට මට ලේසි වෙන්න දැන් මම මෙතනදී මේකට වෙන පාටක් ඇඩ් කරගන්නයි යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම කියන්න ඕනේ දැන් මේ අපි මේ දැන් සිංහල ටයිප් කරේ වෙන ඇප් එකකින් නිසා මේකේ කලර් දැන් වෙනස් කරන්න තියෙන විදිය වෙනස්. ඒ කියන්නේ දැන් අපි මේ YouTube thumbnail කියන එක දැන් ටෙස්ට් කරේ Pixel Lab එකෙන් හින්දා කලර් එක දාන්න තිබ්බ විදිය වෙනස්. ඒ කියන්නේ කලර් එක වෙනස් කරන්න තිබ්බ විදිය වෙනස්. දැන් මේක අපි වෙන ඇප් එකකින් ටෙස්ට් කරලා Pixel Lab එකට ගත්ත නිසා ඔයගොල්ලන්ගේ කලර් එක දාන්න තියෙන විදිය වෙනස්. ඉතින් ඔයගොල්ලන්ට ඒකට කරන්න තියෙන ඉස්සෙල්ලාම මේ අපි සිංහල ටයිප් කරපු ටෙක්ස්ට් එක ටච් කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ගේ මෙතන ඒ අකුරට දකුණු පැත්තේ තියෙන ඔප්ෂන් එකට ගිහිල්ලා ටිකක් පල්ලෙහාට යද්දී ඔයගොල්ලන්ට කලර් කියලා ඔප්ෂන් එකක් මේ විදිහට එනවා. ඒකෙන් ඔයගොල්ලන්ට ඒක ටික් එක ඔන් කරලා enable කරගෙන කලර් එක දාගන්න සිලෙක්ට් කරලා හරිය දෙන්න පුළුවන්. හරිය දුන්නාට පස්සේ තමයි යාළුවනේ ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් එකේ කලර් එක වෙනස් වෙන්නේ. ඉතින් මම මේ විදිහට ඉක්මනට අනිත් ටෙක්ස්ට් ටිකත් ඇඩ් කරගන්නවා. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට මගේ අනිත් ටෙක්ස්ට් ටිකත් ඇඩ් කරගත්තා. ඉතින් මම මේ ද thumbnail එක හදලා ඉවරයි. ඉතින් දැන් මම මේක gallery එකට save කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ඒකට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ මේ උඩ බාර් එකේ දර ලකුණට දකුණු පැත්තේ තියෙන option මේ විදිහට එකපාරට touch කරලා මෙතන එන දෙවෙනි option එක save as image කියන එක touch කරලා ඉවර වෙලා මේක ඔයගොල්ලන්ට gallery එකට save කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ Pixel Lab එකෙන් thumbnail එකක් හදාගන්න විදිය ගැන. ඉතින් මම හිතනවා මේක YouTube කරන ගොඩක් කට්ටියට වටිනවා ඇති කියලා. හරියට thumbnail එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. යාළුවන්ට බලන්නත් share කරන්න. අලුත සෙට් වුණ කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මං ගිහින් එන්න. goodbye.